ඒ මුට්ට උස්සන්න නැව් වලින් බඩු බාන්න ඒ වගේ තමයි හමුදා කරන්නේ. එයා ඉස්සෙල්ලාම එක්කෙනෙකුට වෙඩි දිව්වේ 1975. හැබැයි අපේ බුද්ධ්‍යංශ ඉතාමත්ම හොඳයි. යුද්ධ හමුදාවේ බුද්ධ්‍යංශයයි ගුවන් හමුදාවේ නාවික හමුදාවේ ඉතාමත්ම හොඳයි. හමුදාපතිවරයාට මෙහෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනකොට ඒක කම්පාවට පත් වෙන සිද්ධියක්. ඉතින් හැමෝම ප්‍රාර්ථනා කරා ඔබතුමාගේ ජීවිතේ බේරෙන්න කියලා. ඉතින් මම වාඩි වෙලා හිටපු තැන දොරේ තියුණා මූනිස්සන් 68ක් දොරට වැදිලා යකඩ බෝල. ඒ 68න් 28ක් මගේ ඇඟට වැදිලා තිබුණා. මේගොල්ලෝ හිතුවේ මම ඇතුලේ මැරුණා කියලා. ඒකන්ද අර ගේට්ටුව ගා හිටපු එක්කනට යන්න කියලා තියෙනවා. මම දේශපාලනය කළා ඉවරලා මට අසාධාරණයක් සිද්ධ වුණා. බොරු චෝදනා දාලා මම හිරේ දැම්මා. තීරණයක් ගත්තා අපි මේ මෙහෙයුමක් කරන්න ඕනේ කියලා මේකට කෆීර් යානයක්ුයි මිග් 27 යානයක්ුයි ඒකට අපි යොමු කෙරුවා ගුවන් නියමුවන් දෙන්නෙක් දාලා. ලංකාවේ යුද්ධ ඉවර කරපු හමුදාපති මමත් ඉන්න උසාවියේ. ඒතර මාව මරන්න ආපු කෙනාව ඇතුළට එක්කන් ආපු නැත්නම් උදව් කරපු එක්කෙනත් උසාවියේ ඉන්න විත්තිකරුවෙක් විදිහට වැඩිකරුවෙක් විදිහට. ඒ හැඟීම කොහොමද ඔබතුමාට දැනෙන්නේ? ඉතින් සාමාන්‍යයෙන් මං එදාට ඔෆිස් එකට එනවා. මම එදා කිව්වා නෑ අපි යන් දැන් ගෙදර යන් කියලා මං එහෙම වෙනින් පැත්තකින් ගියා. එදා ඒගොල්ලෝ බෝම්බයක් තියාගෙන ඉඳලා තියෙනවා අපේ ගුවන් හමුදා කඳු මූලස්ථානයේ ඉස්සරහා. අපේ ගුවන් නියමුවන් 38 දෙනෙක් මැරුණා. මේ මරාගෙන මැරෙන එක්කෙනා කියන උදව් කරපු එකෝ කියා. එයා මට කෑම ඔය ඉඳලා තියෙන අවුරුදු 5ක් විතර. මම හමුදාට බැඳුනේ 1970. එතකොට ඕගොල්ලන්ගේ තාත්තලා ඉපදිලත් නැද්ද දන්නේ නැහැ. යුද්ධය ඉවර වුණේ 2009 අවුරුදු 39කට පස්සේ මම හමුදාට බැඳිලා. අපි හමුදාට බැඳුණා පොඩි ආමියකට හමුදාවක් තිබුණේ. මුළු හමුදාවෙම හිටියේ 15000යි. හමුදාවේ හිටියේ තරු දෙකේ ජෙනරල්ලා කියලා ඉන්නවා. මේජර් ජෙනරල්ලා. ඒ වගේ එක්කෙනෙක් තමයි හමුදාපති හිටියේ. ජෙනරල්ලා එක්කෙනයි හිටියේ. දැන් නම් ඒ තරු දෙකේ ජෙනරල්ලා මම හිතන්නේ 40ක් විතර වගේ ඉන්නවා හමුදාවේ. තරු හමුදාට අන දෙන්නේ තරු 4 ජෙනරල් කෙනෙක්. එතකොට ඒ කාලේ යුද්ධ තිබුණේ නැහැ. යුද හමුදාවේ ඉඳලා හිටලා ගිහිල්ලා කොහේ හරි වැඩ වර්ජන දන්නව නේද? ඔය ස්ට්‍රයික් කරන්නේ, ඔය කෑ ගහන්නේ. දැන් වරායේ වර්ජනයක් තිබුණොත් වරායට ඇවිල්ලා ඒ මුට්ට උස්සන්න, නැව් වලින් බඩු බාන්න ඒ වගේ තමයි හමුදා කරන්නේ. නැත්නම් ඔය පෙළපාලි වල එහෙම නිදාස් දිනේට ඒ වගේ යනවා. පස්සේ 71 ත්‍රස්තවාදයක් ලංකාවේ ආවා. එතකොට හමුදාව පොඩ්ඩක් පළවෙනි වතාවට මේ වෙඩි තියාගන්න ඒ වගේ රාජකාරී කරා. මම බැඳුනේ 71 88 89 කාලේ ආපහු ඒ වගේ එකක් තිබුණා. එතකොට හමුදාව වෙඩි තියා ගන්නවා, හමුදාවට වෙඩි වදිනවා, ඒ වගේ ලොකු යුද්ධ නෙවෙයි හැබැයි ඒවා. අන්තිමට ලොකු යුද්ධයක් ආවනේ උතුරේ. ඒක 75 පටන් ගත්තේ. ඉවර වුණේ මං හමුදාපති කාලේ. එතකොට අර 15000 තිබුණ හමුදාව ලක්ෂ 2ක් වුණා. ඒක අවස්ථාවකදී ඔබතුමා කියනවා මේ යුද්ධය තවත් යුද හමුදාපතිවරයෙක්ට ඔබ දෙන්නේ නැහැ. ඔබ ඉවර කරනවා කියලා. එහෙම අදිෂ්ඨානයක් ඔබට කොහොමද ආවේ? යුද්ධය පටන් ගත්තේ 1975 ප්‍රභාකරන් කියලා එක්කෙනෙක්නේ. ඒ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා හිටියේ. අහලා තියෙනවද? උතුරේ. එයා ඉස්සෙල්ලාම එක්කෙනෙකුට වෙඩි දිව්වේ 1975. ඒ යාපනයේ කියන නගරේ නගරාධිපතිට වෙඩි දිව්වා. ඊට පස්සේ ඒ වෙඩි තියනකොටත් මම හමුදාවේ පොඩි නිලධාරියෙක්. මම 70 බැඳුනේ 75 දී මම පොඩි නිලධාරියෙක්. තරු දෙකක් ගහගෙන ඉන්න මෙතන. එතකොට ඒ යුද්ධේ වැඩි වෙන්න අපි හමුදාවේ අපි ජේෂ්ඨ වුණා එන්න. ඒ යුද්ධෙත් එක්කම පළපුරුදු හම්බුණා. යුද්ධ වෙන හැටි අපි දැක්කා, අත්දැකීම් ආවා. යුද්ධ එක අවස්ථාවල අපි හිටියා. එතකොට ඒකන්ද ඉතින් යුද්ධ ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒකන්ද මට හමුදාපති වෙනකොට ආත්ම විශ්වාසයක් තිබ්බා මේක ඉවර කරන්න පුළුවන්. මොකද ත්‍රස්තවාදීන්ට හිටියේ 35000යි. මට මම බාර ගන්නකොට 116000 හමුදාවක්. පස්සේ 1,02,000ක් වුණා. 2008 තමයි මම කිව්වේ යුද්ධ ඉවර කරනවා කියලා. 2008 වෙනකොටත් හමුදාව 1,00,000කට විතර වගේ ඇවිල්ලා. ඉතින් මට විශ්වාසයක් ආවා මේක ඉවර කරන්න පුළුවන් කියලා. යුද්ධ ඉවර කරන්න කලින් ඔබතුමාට මුහුණ දෙන්න වෙනවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට. ඒක මුළු රටක්ම කම්පාවට පත්වෙච්ච දෙයක්. එදා ඒ අත්දැකීම ගැන දැන් හිතනකොට
ඔබට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ ජීවිතේ ඒක මුළු අපි නම් විශ්වාස කරන්නේ මුළු ලංකාවේම වාසනාවකට ඔබතුමාගේ ජීවිතේ දා බේරුනේ කියලා. මොකද නැත්තම් යුද්ධයක් ඉවර කරන්න පුළුවන් වේවිද අපිට? මෙහෙම සැනසෙල්ලෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් වේවිද? අපි දන්නේ නැහැ. ඉතින් ඒ අත්දැකීම ගැන අද හිතනකොට ඔබට මොකද හිතෙන්නේ? මේක ඉතින් උගා භයානක අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවකට මුහුණ දීලා ජීවිතේ බේරෙන්නේ නැහැ ලේසියෙන් හුඟක් අයගේ. මොකද ඒ වෙද්දිත් ඊට කලිනුත් හමුදාවේ බුද්ධ්‍යංශ සමාජිකයන් ගොඩක් නිලතල දාලපු සමාජිකයන් LTT ප්‍රහාරවලට අහුවෙලා මරණයටපත් වුණා. ඉතින් අපි හැමෝම අපි දන්නේ දැන් අපි දන්නේ ප්‍රවෘත්ති වලින් ඇහෙන දේ අපිට දකින්න දෙන්නේ. ඉතින් එතකොට අපි බය වෙනවා හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට මෙහෙම ප්‍රහාර එල්ල වෙලා අපේ හමුදා සමාජිකයන් එක්කෙනෙක් හෝ ජීවිතක්ෂයට පත් වෙනකොට අපි ලාංකිකයන් විදිහට කැමති නැහැ. ඉතින් හමුදාපතිවරයාට මෙහෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනකොට ඒක කම්පාවට පත් වෙන සිද්ධියක්. ඉතින් හැමෝම ප්‍රාර්ථනා කරා ඔබතුමාගේ ජීවිතේ බේරෙන්න කියලා. ඉතින් ඔබතුමා කොහොමද ඒ අත්දැකීම ගන්න ජීවිතේට? මට හුඟක් තුවාල වුණා. මම ගමන් කරපු කාර් එක කුඩු වෙලාම ගියා. මම වාඩි වෙලා හිටපු තැන දොරේ තියුණා මූනිස්සන් 68ක් දොරට වැදිලා යකඩ බෝල. ඒ 68න් 28ක් මගේ ඇඟට වැදිලා තිබුණා. සමහරව මේ පැත්තෙන් වැදිලා මේ පැත්තෙන් එළියටත් ඇවිල්ලා තිබුණා. මොලේ හෘදය වස්තුවයි ඇරුණම පෙනහළු අක්මාව liver අරම ඔක්කොම තුවාල වෙලා තිබුණා. මගේ බඩවැලේ කුඩා බඩවැල කියලා තියෙනවා. ඒක අඩි 32ක් දිගයි මිනිස්සුන්ගේ. අහලා තියෙනවද? ඒකේ මගේ අඩි 8ක් කපලා අයින් කරලා තියෙන්නේ. මම මාස 3ක් ඉස්පිරිතාලේ හිටියා. ඒ මාස 3ට මට දවසකට වතුර ග්‍රෑම් 100ක් විතරයි දෙන්නේ. කන්න බොන්න මුකුත් නැහැ. ඔක්කොම බට වලින් තමයි ඒකට ඒ කැම්බීම යන්නේ. ඉතින් උගාක් අමාරුවෙන් තමයි සනීප වුණේ. සනීප වෙලා ඉස්පිරිතාලෙන් එළියට ආපු දවසේම යුද්ධ පටන් ගත්තා. මයිල්ලාරුව අහලා තියෙනවද? මයිල්ලාරුව කියලා. සොරවුවක් තියෙනවා නැගෙනහිර. ඒක ප්‍රභාකරන් වහලා තමයි අන්තිමට තුන යුද්ධ පටන් ගත්තේ එදා. 4 වෙනි ඊළාම යුද්ධේ. මම හමුදාපති කාලේ ඉවර කරේ 4 වෙනි ඊළාම යුද්ධේ. කලිනුත් එහෙම යුද්ධ තිබිලා තියෙනවා, ආපහු සාම කතා තිබිලා තියෙනවා, ආයෙ තිබිලා තියෙනවා. ඒ විදිහට පළවෙනි යුද්ධය, දෙවෙනි යුද්ධය, තුන්වෙනි යුද්ධය තියලා 4 වෙනි එක තමයි මම ඉස්පිරිතාලෙන් ආපු දවසෙන් පටන් ගත්තේ. එදා ඉඳලා ඉතින් මම යුද බිමේ හිටියා. උපරිම කැපීමෙන් වැඩ කරා. LTT එක හිතුවේ නැහැ මම බේරෙයි කියලා. මේ බෝම්බේ හොඳ පුම්ලස්ථානයේ ඇතුළට ආපු එක්කෙනෙක් තමයි පිපිරෙව්වේ. ඔබතුමා දැක්කද මේ මරාගෙන මැරෙන කාන්තාවක් නේද? ඔව් මම මේ හිටගෙන ගියා කාර් එක පැත්තේ හිටගෙන හිටියා එතන. හොඳ මුලස්ථානයේ ඇතුලේ කාර් හැමින් යන්න ඕනේ අයියෙන් යන්න බෑ. එකපාරට අවුරුදු 40 විතර වගේ කාන්තාවක් එකපාරට ගිනි බෝලයක් කරනවා දැක්කා. ඒක මට මතකයි. ඊළඟට ඒගොල්ලෝ තව මරාගෙන මැරෙන එක්කෙනෙක් ඉඳලා තියලා හමුදා මුලස්ථානේ ගේට්ටුව ගාවත් එළියේ. මම ඇම්බියුලන්ස් එකකින් එළියට අරන් යනවා නම් ඇම්බියුලන්ස් එකට පයින්න. මේගොල්ලෝ හිතුවේ මම ඇතුලේ මැරුණා කියලා. ඒකන්ද අර ගේට්ටුව ගා හිටපු එක්කනට යන්න කියලා තියෙනවා. يعني මොන ක්‍රමයකින්වත් සරත් ෆොන්සේකව මේ ඉවර කරන්න කියලා තමයි ප්ලෑන් එකක් තිබිලා තියෙන්නේ උගලන්ට. නැත්නම් ඉතින් මරාගෙන මැරෙන එක්කෙනෙක් කියන්නේ ඒගොල්ලෝගේ සමාජිකයෙක් ජීවිතයක්. ඒකත් ඒගොල්ලන්ට වටිනා සමාජිකයෙක්. එහෙම එක්කෙනෙක් යොදවන්නේ නැහැ. කවුරු හරි මැරීම ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම කරන්න ඕන නම් මිසක්. හැබැයි පස්සේ කාලෙකදී ඔබතුමා දේශපාලනික හේතු නිසා බන්ධනාගාරගත වෙනවා. එතකොට ඔය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක් වෙච්ච කාන්තාවට උදව් කරපු කෙනත් එක්ක එකට නේද ඔබතුමා උසාවියට ආවේ? ඔව් ඒ මරාගෙන මැරෙන ඒ කාන්තාව ඇතුළට එක්කාපු කෙනා. හා. ඒ මොරිස් කියලා දෙමළ තරුණයෙක්. හරි කඩවසම් හොඳට hina වෙලා හොඳට සිංහලත් කතා කරනවා. හහ. එයා තමයි කාන්තාව ඇතුළට එක්ක ඇවිල්ලා තිබුණේ. හා. ඒගොල්ලන්ට එන්න උදව් කරලා තිබුණේ මගේ ගෙදර මම හමුදායේ දෙවෙනිය කාලේ උයනෙක් කෙනෙක් හිටියා කෝකියෙක්. එයාත් හමුදා සෙබලෙක්. එයා ත්‍රස්තවාදීන්ට උදව් කරලා තියෙනවා. ඒ මගේ ගෙදර උයන ගමනුත්. එයා ඒ දවස්වල ඇක්සිඩන්ට් එකක් කළා ඉස්පිරිතාලේ හිටියා. උදා රෝහලේ තියෙන හමුදා මුලස්ථානේ ඇතුලේ. එයා රෝහලේ ඉන්නකොට එයා බලන්නේ ඉන්න විදියට අර ත්‍රස්තවාදීන් ඇතුළට ඇවිල්ලා තිබුණේ.
එතකොට ඊට පස්සේ මම දේශපාලනය කරලා ඉවරලා මට අසාධාරණයක් සිද්ධ වුණා. බොරු චෝදනා දාලා මාව හිරේ දැම්මා. ඒගොල්ලෝ තාත්තලා දන්නේ නැති ඒවා ගැන. ඕගොල්ලන්ට ඒව අදාළ නැහැ. ඕගොල්ලෝ පොඩි ළමයි ඉන්නේ. ඒ කාලේ අර බෝම්බකාරී එක්ක ආපු එක්කෙනත් හිටියා ඒ හිර ගෙදරම. පස්සේ අපි දෙන්නටම නඩු තියනවා. අපි උසාවියට එනවා. සමහරවිට දෙන්නම එක බංකුවේ එක ළඟ වාඩි වෙලා ඉන්නවා. කතා කර කර. මොනවද ඔය කියන්නේ? එයා කිව්වා ඉතින් එයා වුණාන් පස්සේ CID එකට බොරු කියපුවා වෙන වෙන කතා කියපුවා. බෝම්බ යනකොට එයා ගාලු මෝදර පිට්ටනිය හිටියේ කිව්වලු. මට කිව්වා ඒ බොරු. මම ළඟට එලා බලාගෙන හිටියා කියලා. පුපුරනකම්. ගුවන් හමුදාපති විදිහට සේවය කරද්දී මමට ගන්න ඕනේ තීරණ වලින් මාම ගත්ත හොඳම තීරණය මොකද්ද? අපි එකපාරට තීරණ ගන්නේ නැහැ. හුඟක් දේවල් විශ්ලේෂණය කරලා අවශ්‍ය තීරණේ අවශ්‍ය වෙලාවට අපි දෙන්න ඕනේ. ඉතින් හුඟක් ඉතින් තීරණ ගත්ත පුතා. අපි මෙන්න මේ මට එකක් දැන් මතකයට එනවා. තමිල් සෙල්ලම්ගේ එක මතකද? LTT ඒ ත්‍රස්තවාදී මේකේ මම හිතන්නේ නම්බර 2 වගේ හිටපු එක්කෙනා. ඉතින් මෙයාගේ හැංගිලා ඉන්න තැන අපිට ආවහම ඒක වටේ සිවිල් වැසියා ඉන්න තැනක් ඒක. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එහෙමයි නේද? ආරක්ෂා වෙන්න සිවිල් වැසියන් මැදට යනවනේ නේද ඒ දවස්වල. අපි ප්‍රවෘත්ති වලින් අහනවා දකිනවා මෙහෙම ගිහිල්ලා සිවිල් වැසියන් මැද ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ආරක්ෂාක වලල්ලක් වගේ මැද ඉන්නවා. එතකොට අපිට පහර දෙන්න බෑ. අපි හමුදාවන්ට පහර දෙන්න බෑනේ නේද? ඉතින් ඒ වගේ එතන සිවිල් වැසියෝ හිටපු මේ එකක්. ඒ වගේ තව ගොඩක් තිබ්බා. ඉතින් ඒකේ අපි තීරණයක් ගත්තා අපි මේ මෙහෙයුමක් කරන්න ඕනේ කියලා මේකට කෆීර් යානයක්ුයි මිග් 27 යානයක්ුයි ඒකට අපි යොමු කෙරුවා ගුවන් නියමුවන් දෙන්නෙක් දාලා. සුවෙන් සුවයට සුවේග. වික්‍රමාරච්චි සහෝදරයෝ පුද්ගලික සමාගම වැලිවේරිය ගම්පහ. එතකොට මේ දැන් එතන පොඩි අමාරු තීරණයක් තිබ්බා. මොකද වැරදිලා හරි එහා මෙහා ගියොත් සිවිල් ජනතාව අපි බොහොම කල්පනාවෙන් හිටියේ සිවිල් ජනතාවට හානි වෙන්නේ නැති වෙන විදිහට මෙහෙයුම් කරන්න. ඊට පස්සේ මං ගුවන් නියමුවන් එක්කෙනෙක්ට කතා කරලා සජීව හෙන්ද විතරනේ ගුවන් නියමුවගේ නම මං ඇහුවා ඔයාට මේක ගන්න පුළුවන්ද කියලා කෙලින්ම ඇවිල්ලා. මොකද සමහරවිට ඔයාට වෙඩි තියන්න පටන් ගනී. ඒ වගේම සිවිල් ජනතාව ඉන්න බිල්ට් අප් ඒරියා එකක්. එයා කිව්වා සර් මට ගන්න පුළුවන් කියලා. ඉතින් මං කිව්වා හරි එහෙනම් කරන්න කියලා. ඉතින් ඒක මම හිතන්නේ ටිකක් අමාරු තීරණයක් ඒක. ඒ වගේ තව ගොඩක් තීරණ තිබ්බ ගුවන් හමුදාපති හැටියට ගන්න ඕන තීරණ. අපේ බුද්ධ්‍යංශයෙන් ඔබට කියලා නැද්ද ආරක්ෂා වෙන්න මෙහෙම ඔබට තර්ජනයක් තියෙනවා කියලා? එහෙම තර්ජනයක් තිබුණ නැද්ද ඔබතුමාට? ලොකු තර්ජනයක් තිබ්බා. මටයි සරත් ෆොන්සේකටයි ලොකු තර්ජනයක් තිබ්බා. මොකද මේ අපිට නිතරම බුද්ධ්‍යංශ වලින් සමහර වෙලාවල් වලට කියනවා මේ ප්‍රවේශමෙන් මේ දවස්වල කියලා. මොකද අපි මම හිතන්නේ එතුමාව නම් බොහොම ළඟින් බේරුනේ. අපිට විරුද්ධව ඒගොල්ලෝ ඇවිල්ලා බෝම්බ එහෙම තියන්න හුඟක් අවස්ථාවල් තිබ්බා. මට මතකයි මේක වෙලාවක මම මේ සුගතදාස ස්ටේඩියම් එකට ගියාම ස්පෝර්ට්ස් මීට් එකකට මට ඒ වෙලේ ආරක්ෂක ලේකම්තුමා කිව්වා ඔයා කොහෙද ඉන්නේ කියලා. මං එහා මම මෙතන ඉන්නේ. ඔයා මේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයා මේ වෙනින් පාරකින් එන්න මොකද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයාට කියලා. ඉතින් අන්න ඒ වගේ මම උදාහරණයක් කිව්වේ. ඉතින් අපි වෙනින් විදියකට යනවා. එක දවසක් මම මේ ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටේරියට් එක තියෙන්නේ ජනාධිපති කාර්යාලය. ඒකේ මීටිමකට ගිහිල්ලා එතකොට 3:04 විතර එනකොට ඒ මීටිම ඉවර වුණා. සාමාන්‍යයෙන් තව වැඩ කරන්න පැයක් දෙකක් විතර පුළුවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මං එදාට ඔෆිස් එකට එනවා. මම එදා කිව්වා නෑ අපි යන් දැන් ගෙදර යන් කියලා. මං එහෙම වෙනින් පැත්තකින් ගියා. එදා ඒගොල්ලෝ බෝම්බයක් තියාගෙන ඉඳලා තියෙනවා අපේ ගුවන් හමුදා කඳු මූලස්ථානේ ඉස්සරහා. ඒක පස්සේ ඒගොල්ලෝ පිපුරලා හැරලා කෙනෙක් දෙන්නෙක්ට තුවාලත් වුණා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබ්බා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරනකොට ඒ වගේ බලාපොරොත්තු වෙන්න ඕන. මුණ දෙන්නත් ඕනේ. හැබැයි අපේ බුද්ධ්‍යංශ ඉතාමත්ම හොඳයි. යුද්ධ හමුදාවේ බුද්ධ්‍යංශය, ගුවන් හමුදාවේ නාවික හමුදාවේ ඉතාමත්ම හොඳයි. ඒ වගේම අපේට ආරක්ෂාව දුන්න අය බොහොම කැපවීමෙන් ආරක්ෂා කෙරුවා. දැන් ගුවන් යානයක ගිහිල්ලා අපි ගුවන් LTT කඳවුරකට පහර දෙනකොට තියෙන ප්‍රශ්නේ
ඒ මුළු කඳ උරේම තියෙන තුවක්කු ටික එල්ල හරවන හෙලිකොප්ටරේට හරි ගුවන් යානයට හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් අපිට මුණ දෙන්න වුණා. නමුත් අපි ගුවන් නියම ඒකට ලෑස්ති පිට හිටියේ. ලෑස්තියෙන් හිටියා. හැබැයි දැන් එහෙ වුණාට මට එක වෙලාවකම අමතු කරන උතුමේ අහපු එකකට අපේ ගුවන් නියමෝන් 38 දෙනෙක් මැරුණා. ඉතින් ඒක ලොකු ගාණක් සාමාන්‍ය මේ වගේ ගුවන් හමුදාවක ඒක මේකක් මම ඒගොල්ලන්ව බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ සෑහෙන සටනක් කෙරුවා මේ යුද්ධ වෙනුවෙන් නේද? මම මේ ලංකාවේ යුද්ධ ඉවර කරපු හමුදාපතේ මමත් ඉන්න උසාවියේ. ඒතර මාව මරන්න ආපු කෙනාව ඇතුළට එක්කන් ආපු නැත්නම් උදව් කරපු එක්කෙනත් උසාවියේ ඉන්න විත්තිකරුවෙක් විදිහට, වැඩිකරුවෙක් විදිහට. ඒ හැඟීම කොහොමද ඔබතුමාට දැනෙන්නේ? ඒතකොට මට ඇත්ත එක්ක එහෙම කිසි ප්‍රශ්නයක් ඔළුවට ආවේ නැහැ. ඒක වෙලා ඒක ඉතිහාසගත වෙලා 2006 ඊට පස්සේ 2012 විතර තමයි 2006කට පස්සේ අපි එමු හිටියේ. පස්සේ මම 2015 පාර්ලිමේන්තුවට මම කතා පත්‍රලා නිදාස් කරන්න කියලා කිව්වා. හා. ඒ කට්ටිය ඒකටත් හිරේ ඉන්නවා ඒගොල්ලෝ. ඒක අන්දයි ඉතින් අවුරුදු 7-8ක් එයා හිරේ. නිදාස් කරන්න කියලාත් මම කතා පත්‍රලා කිව්වා. ඒ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දේ තමයි හමුදා සමාජිකයන් යක් සැර පරුෂ කට්ටිය. එහෙම සහ අපි ඔබතුමා ගැන අහලා තියෙන දේ තමයි නීතියට අකුරට වැඩ. එහෙම අකුරට නීතියට වැඩ කරනකොට ඉබේටම සැර වෙනවද සාමාන්‍යයෙන්? සැර වෙන අවස්ථාවල් තියෙනවා. හමුදාව කියන්නේ නීතියට වැඩ කරන වැරදි කරන්න බැරි තැනක්. හමුදාවෙන් උගත් අදින් දඬුවම් කරන්න පුළුවන්. හමුදා අධිකරණ කියලා තියෙනවා. නඩුව අහන්න පුළුවන් තැන. ඒ වගේම ඕන නම් මරණ දඬුවම උනත් දෙන්න පුළුවන්. හමුදා සමාජිකයන්. ඒ වගේ ලොකු වරදක් කරොත් මරණ දඬුවම ගැන අහලා තියෙනව නේද? ඒ මිනි මරණ කට්ටියට එහෙම දෙන්නේ ඒ වගේ. ඉතින් හමුදාවේ අධිකරණ වලුත් ඒ වගේ දඬුවම් දෙන්න පුළුවන් ඕන. අහිංසකයන්ට නෙමෙයි වැරදි කරපු කෙනෙක් ඉන්නවනේ ඒ වගේ බරපතල වරදක් කරොත්. ඔබතුමා හමුදාපති වෙච්ච දවසේ ප්‍රභාකරන් හමුදා සමාජිකයන් කීප දෙනෙක්ව ඝාතනය කළා තියෙනවා කියලා. ඔව් යාපනයේ. යාපනයේ. කී දෙනෙක්ද? 12 දෙනෙක් මං හිතන්නේ. ඔය ස්ථාන දෙකක සිද්ධි දෙකක් වුණා. හා. මේ දෙපළෙම 6 දෙනා විතර වගේ ඝාතනය වුණා. ඒ කියන්නේ ඔබතුමා හිතන්නේ ඇයි ප්‍රභාකරන් ඔබතුමාට එච්චර බය වුණේ ඇයි? ප්‍රභාකරන් දැන් මම රාජකාරී කරපු ආකාරය ගැන දැනන් හිටියා. ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. මම මොකද යුද පිටියේ ඉන්නකොට මම රාජකාරී කරපු තැන්වල මම ටිකක් සාර්ථකව රාජකාරී කරලා තියෙනවා. සාර්ථකව රාජකාරී කරනවා නම් ඒක ත්‍රස්තවාදීන්ට අහිත කරයි. ඒකන්ත තමයි මම මරන්න පවා ඒගොල්ලෝ මේ මරාගෙන මැරෙන එක්කෙනා කියන උදව් කරපු එකෝ කියා. එයා මට කෑම ඔයෝයි ඉඳලා තියෙන අවුරුදු 5ක් විතර. ඔබතුමා මොනවාද යුද බිමේදී පාවිච්චි කළ තියෙන වෙනස් තීරණ? ඒ කියන්නේ දැන් හතුරා හිතන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට ගත්තොත් ඔන්න අපි හිතමුකෝ එල්ටීටී සමාජිකයන් හිතනවා දැන් මෙතනට පහර දෙයි. හැබැයි එතනට පහර දෙන්නේ නැතුව අපිට වෙන තැනකට පහර දෙන්න පුළුවන්. අන්න ඒ වගේ එක උපක්‍රම පාවිච්චි කරනවානේ. ඒ වගේ උපක්‍රම ඔබතුමා පාවිච්චි කළා ඇති අනිවාර්යව අපි කැමති ඒ වගේව දැනගන්න. අපි සටන් ක්‍රම ඔක්කොම වෙනස් කරා. සාමාන්‍ය කරන සටන් ක්‍රම වෙනස් කරේ නැහැ. වෙලදා සටනට යනකොට සේනාංක කියලා තියෙනවනේ අර සේනාංකයක ඉන්නවා 10000ක් 12000ක් වගේ. සේනාංක 3ක් යුද්ධයට ඇරියා නම් තුනම එක තැනකින් එක පෙරමුණකින් තමයි යන්නේ. අපි එහෙම කරේ නැහැ. සේනාංක තුන් පැත්තකින් තමයි සටන් කරේ. ඊට අමතරව සටන් ක්‍රම වෙනස් කරා. හුඟක් අර පල්ලේ ඉන්න සෙබළු පල්ලේ නිලධාරීන් සටන් කරන ක්‍රම පවා වෙනස් කරා. ඒ වෙනස් කරන හොඳට පැහැදිලිව කියලා තියෙනවා මම ලියපු පොතේ නම් පොතක් ලිව්ව පහුගිය දවස්වල යුද්ධ භාගයක් විතර ඒක ලියලා තියෙනවා. ඒක කරා. ඊට අමතරව දැන් ලෝකෙ පිළිගත්ත සම්ප්‍රදායක් තමයි ශ්‍රේෂ්ඨ ජෙනරල්වරු ඉඳලා තියෙනවා. චීනයේ හිටිය සුන්සු කියලා කෙනෙක් එහෙම ලෝකෙ පිළිගත්ත පරණ කාලේ ඉඳලා. මම හිතන්නේ ඔබ තමයි කිව්වේ මේ දුර්වල තැනට පහර දෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් තියෙන්නේ ඒව තමයි. ඊට පස්සේ ඔක්කොම බුළු බලයම එක තැනකට යොමු කරන්න කියලා යුද්ධ තියෙනවා ප්‍රතිපත්ති මූලධර්ම 10ක් විතර තියෙනවා.
ඒ මූලධර්ම වල එකක් තමයි ඔක්කොම මුළු බලයම දාලා අධික පහර දීමක් කරන්න ඕනේ කරනකොට කියලා. මම එහෙම කරේ නෑනේ. මම බලය දුර්වල කරගත්තේ නෑ. නමුත් ශක්තිමත් තුන් පළක විතර එකපාරට සටන් කරා හතර පැත්තක. ඒ සුන්සු කියලා තියෙන්නේ දුර්වල තැන් වලට ගන්න කියලා මම සටන් කරේ. පහර දෙන්න පටන් ගත්තේ ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත්ම තැන් වලට. මොකද මට ඕන කරලා තිබුණේ සටනේදී පුළුවන් තරම් මේ ත්‍රස්තවාදීන් මරලා ඉවරයක් කරන්න. නැත්නම් ගිහිල්ලා භූමිය අල්ලගත්තට ඉස්සර සටන් ක්‍රම ඔක්කොම හමුදාපති කරේ ඒගොල්ලෝ ගිහිල්ලා භූමිය අල්ල ගන්න හදනවා. භූමිය අල්ලගත්තට ඊට පස්සේ ඒව ආරක්ෂා කරගන්න අමාරුයි. ත්‍රස්තවාදීන් පිටිපස්සට ගිහිල්ලා ටික කාලයක් ඉඳලා ආපහු පහර දීලා ඒගොල්ලෝ ඒව අල්ල ගන්නවා. අපේ කට්ටියත් අල්ලගෙන එක තැන ගොඩක් කල් ඉනකොට කම්මැලි වෙනවා. ඒකාන්ත තමයි මම අමාරු තැන් වලට ත්‍රස්තවාදීන් වැඩිම උනන්දුවෙන් ආරක්ෂා කරන තැන් වලට පහර දෙන්න පටන් ගත්තා. එතකොට මැරෙන ත්‍රස්තවාදීන් සංඛ්‍යාව වැඩි. කියන්නේ LTT මෙහෙම හිතන්නේ LTT සංවිධානයේ ශක්තිමත්ම තැනට පහර දෙනකොට ඒගොල්ලන්ට කේන්ති යන ප්‍රමාණයත් වැඩි නේද? ඒගොල්ලෝ උපරිම ශක්තියෙන් එතකොට ඒක බේර ගන්න උත්සාහ කරනවා. මාරිය අවසානයේදී අපි තමයි ජයග්‍රහණය කරේ දෙන්න.